තෙරුවන් සරණයි දරුවෝ හැම දිනාටම මම මේ වෙලාවේදී පැහැදිලි කරන්නේ මෛත්‍රී බලය සහ රෝග නිවාරණය පිළිබඳව ඒ රෝග නිවාරණය කිරීමට තියෙන මෛත්‍රී බලය පිළිබඳව දැන් අපි ගත්තොත් හෙළවෙදකම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය බටහිර වෛද්‍ය ක්‍රමය මේ වගේ විවිධ වෛද්‍ය ක්‍රම හරහා රෝගී ඔබට සුවයක් සලස ගන්න පුළුවන්. ඉතින් හෙදකම වෙදකම මේ හැමදේම. එතකොට ඒත් එක්කම අපි ලබාගත් අත්දැකීම් අවුරුදු ගණනාවක් පුරාවට කොහොමද මේ මෛත්‍රී බලය සහ තෙරුවන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ ආශිර්වාදය හරහා කෙනෙකුට දුකටපත් වෙලා ඉන්න කෙනෙකුට කොහොමද අපි ඔවුන්ගේ රෝග තත්වයෙන් මිදෙන්න මොන වගේ ආශිර්වාදයක්ද කරන්න පුළුවන් කියන එක ගැන. ඇත්තටම මේ පිළිබඳව අපේ ලංකාවේ වුණත් අපි දැකලා තියෙනවා විවිධ ආධ්‍යාත්මික ගුණ ප්‍රගුණ කරපු අය විවිධාකාරයෙන් බොහෝ දෙනෙකුට ආශිර්වාදයේ සලසනවා. ඉතින් ඒ අතර සමහර වෙලාවට වංචා කරන අය ඉන්නත් පුළුවන්. කොහොම වුණත් අපේ අත්දැකීම් අනුව මේ මෛත්‍රී බලය කියලා කියන්නේ මහා ශක්තියක්. ඉතින් අපි මුළු මහත් ලෝකයාටම අපේ හිතයිශීභාවය ලෙන්ගතුකම හදවත තුල ඇති කරගෙන ඒක වැඩි දියුණු කරගන්නකොට ඒ හරහා අපිට ආධ්‍යාත්මික වශයෙන් ශක්තියක් ගොඩ නැගෙනවා. ඒත් එක්කම ඒ දිව්‍යමය ශක්තියක් අපිට ආරෝපණය වෙනවා. ඒක අපි අත්දකිනවා. ඒක කාටවත් නැහැ කියන්න හේතු නැහැ. මොකද ඒක අපි අත්දකින නිසා කාටවත් ඒවා අපිට එහෙම නෙමෙයි කියලා කියන්න හේතු හදන්න බෑ. මොකද අපි තුලින් මේ අත්දැකීම් දන්න නිසා. ඉතින් අපි ලැබපු අත්දැකීම් තමයි මේ රෝගාබාධ ඇති අයෙකුගේ යම් කිසි ආකාරයක ශරීරගත රෝගයක් තියෙනවා නම් ඒවා හඳුන ගන්න. ඊළඟට ඒ රෝගය මොන වගේ හේතුවෙන්ද සකස් වෙලා තියෙන්නේ, එහෙම නැත්නම් විශේෂයෙන් ඔය අමනුෂ්‍ය දෝෂ නිසා ඇති වෙන රෝගාබාධ හඳුන ගන්න. ඊළඟට යම් කිසි විදිහකින් ඒ රෝගය නිවාරණය කරගන්න මඟ පෙන්වන්න මේ ආධ්‍යාත්මික ශක්තිය, චිත්ත ශක්තිය හරහා, මෛත්‍රී බලය හරහා, දෙවියන්ගේ ආශිර්වාදය හරහා ලබා ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් ඒක හැම කෙනෙකුටම හැම විදියටම කරන්න පුළුවන් හෝ ඒ ශක්තිය ලැබෙනවා කියන එක අපිට නිශ්චිතව කියන්න බෑ. නමුත් අපි එහෙම සූපත් කරලා තියෙනවා. ඒකෙදී කෙනෙකුට අපිට මේ මෛත්‍රී චිත්ත කිරණ ඔහු අරමුණු කරගෙන යොමු කරලා ඒ හරහා සුවපත් කිරීමේ හැකියාවක් තියෙනවා. අපි එහෙම දීර්ඝකාලීන කොන්දේ කැක්කුම්, දීර්ඝකාලීනව තිබිච්ච පාවල තියෙන වේදනා, ඊට අමතරව තිබෙන ශාරීරික අපහසුතාවයන් එහෙම සුවපත් කරලා තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රසිද්ධි මාධ්‍ය කියන්නේ එහෙම අපිට අත්දැකීම් තියෙන නිසා ඒක අපි බොහොම සන්තෝෂයෙන් තමයි මේ අදහස් දැක්වීම කරන්නේ. එතකොට එහෙම මෛත්‍රී බලය හරහා කරන අවස්ථා තියෙනවා. ඊට අමතරව අපි විවිධ වත්පිළිවෙත් සිද්ධ කරලා ඒ රෝගාබාධ සුවපත් කරන අවස්ථා තියෙනවා. ඉතින් මේ ක්‍රමවේද කිහිපයක් අපේ ක්‍රමයට ඒ කටයුතු සිද්ධ කරලා අපි මේ වෙනකොට මම හිතන්නේ විශාල පිරිසක් එහෙම සුවපත් කරලා තියෙනවා. මම ඉල්ලීමකුත් කරනවා අපේ දරුවෝ එහෙම සුවපත් වෙච්ච අය ඉන්නවා නම් කීප දෙනෙක් හරි මේ පිළිබඳව ඔබේ අදහස මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් හැටියට දක්වන්න කියලා. මොකද අනිත් අයටත් ඒ විශ්වාසය තහවුරු වෙන්න. ඉතින් අන්න ඒ වගේ තමා තුළ මෛත්‍රී ගුණය ප්‍රගුණ කරගත්තාම ඒ මෛත්‍රී බලයට, තමන්ගේ ආධ්‍යාත්මික ශක්තියට තව කෙනෙකුගේ ශරීරගත රෝගාබාධයක් සුවපත් කරන්න පුළුවන්. එතකොට ඕරා එකේ යම් කිසි දුර්වල තැන් තියෙනවා නම් ඒවා සකස් කරලා ඔහුට ඒහා බැඳිච්ච යම් අමනුෂ්‍ය දෝෂයක් තියෙනවා නම් ඒවා
දුරු කරන්න පුළුවන්. තමන්ටම තමන්ගේ රෝගාබාධ දුරු කරගන්න සුවපත් කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා නිරන්තරයෙන් මෛත්‍රී ගුණය ප්‍රගුණ කරන්න, දෙවියන් පිළිබඳව ආධ්‍යාත්මිකව එකතු වෙන්න එක මෛත්‍රී ගුණය කියන එක ඉතාම වැදගත් දෙයක්. අපිට කෙනෙකුට සාමාන්‍ය පුද්ගලයෙකුට වංචා කරනවා වගේ මේ ස්වභාව ධර්මයට දෙවියන්ට එහෙම වංචා කරන්න බෑ. මොකද ඒවා තේරුමක් නැහැ. නිසා තමන්ගේ ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය, දෙවියන් පිළිබඳව හදවතින්, තුනුරුවන් පිළිබඳව හදවතින් තියෙන ගෞරවනීයත්වය, විශ්වාසය, පිළිගැනීම තමයි අපිට මේ උතුම් ගුණයන් අපිට ලබා දෙන්නේ. සහ ඒ හරහා තමයි කෙනෙක්ට සුවපත් වෙන්නත් පුළුවන්කම ලැබෙන්නේ. නිසා මම මේ පැහැදිලි කරේ ඔබටම පුළුවන් මේ මෛත්‍රී ගුණය හරහා ඉතා විශාල ශක්තියක් තමන්ගේ ජීවිතයට ආරෝපණය කරගන්න, තමන් ඒ තුලින් සුවපත් වෙන්න වගේම ලෝක සත්වයාට තමන්ට පුළුවන් විදිහට යම් යහපතක් ඉෂ්ට සිද්ධ කරලා දෙන්න. ඉතින් ඒක සිහිපත් කරගෙන ඔබත් ඒ ආධ්‍යාත්මික ගුණය ප්‍රගුණ කරගන්න, මෛත්‍රී බලය තමන්ගේ සිත තුළ ප්‍රගුණ කරගන්න කියන ආරාධනාව හැම දිනාටම කරනවා. තෙරුවන් සරණයි.